හැමදාමත් කන්දෙන් කන්දට ගියා නමුත් හඳුනන්නේ නැති පිය සටහන් තබා ගියේ මග බලා උන්නු ඔබ වෙන්නේ නැති හැමදාමත් මල් පිරුණු ඈත ගස දුක දන්නව ඇති කවදාවත් නොකී කතාවක කෙළවරේ මම ඉන්නව ඇති දරාවුන් දින ඇත තනි වී නොකී ප්‍රේමෙන් මම පිරුණි කුරුඳු කුඩු සුවඳ තේ රස්නෙට පවා මන් නිවුන් නැති ගවරවෙල කන්දටත් ඔබටත් මටත් අපි මතක ඇති බලායිමි මං අසරණ වී මමයි නුඹේ සංචරණී තමා ගිය තුත්තිරි මල් මිට තියාගෙන ඉන්නවද තව මහා මෙහි මාර ගසකට වඩා මට උසයි නුඹේ පෙම මෑත කාලේ අහන්න ලැබුණු ලස්සන ගීතයක් මහින්ද ප්‍රසාද් මස්සිඹුල සර්ගේ මැයි මාර ප්‍රසංගයේ අලුත්ම නවකතාවේ ලස්සන ගීතයක් තමයි ඒ ප්‍රේමය මේ තරම් සුවඳ රස කුළුබඩු පිරුණු රසකාරක එකතුණු අයිති කරගැන්මක් නැති මගේමයි කීමක් නැති කුතුහලය දුක සතුට පුදුමය පිරුණු මුළුතැන්ගයක් වගේ සමිඳා තුලසිරි සහෝදරයා ඔබ අපට ඉදිරි කර ගියේ ඒ ආදරයේ අප්‍රකාශිත කැපකිරීම ගැනම පමණයි නමක් නොදන්නා සංචරණී ඔබට අයිති නොවුනත් ඔබ ඇයව තුත්තිරි මලක් දුර්ලභ ඉඟුරු මලක් වගේ හිතපත්ලේ මිහිදන් කරගන්න ඇති ප්‍රේමය කියන්නේ අයිති කරගැන්මක් නෙමෙයි කිව්වට මන් ඒක දැනගත්තේ ඔබ හින්දා මීදුම් තුහින අතර කඳු වැටි වලින් වැටුණු ඒ දෙමෝදර පරිසරයේම සංගවාගත් නමක් නොදන්නා සංචරණියගේ ඔබේ ආතර කතාව රතුම රතු මැයි මාර නිකම්ම නිකන් මැයි මාර නෙමෙයි රතු මල් පිරුණු මැයි මාර ගහක් නිසා ලස්සන වුණා ගවරවෙල කන්ද දෙමෝදර දුම්රිය පොළ සමිඳා තුලසිරිගේ ගෙදර පාලමත් පහු කරගෙන කන්ද නගින දුම්රිය පාලමත් සමිඳා තුලසිරි සහෝදරයාගේ පියාගේ සොහොන් කොට ඔබ සෑම දවසකම දුම්රියෙන් බැස දෙමෝදර දුම්රිය පොළ දක්වා එන ඒ කඳු පාර අමුතුම ලෝකයක් සමිඳා අයියා ඔබ හැඳින්වුවේ ආදරේ විශ්වීය පණිවිඩ අරගෙන කන්දෙන් කන්දට ගමන් කරන ඉඟුරු මලක් වගේ දුර්ලභ ලාපාට ගැහණු සීනේ කියලා. මොකද ඔහුට ඔබව ඒ තරම් වටිනවා. ඒ විතරක්ම නෙමෙයි. සංචරණී ඔබ නොදන්නවා ඇති. සමිඳා තුලසිරි කවරවෙල කන්දෙහි තිබූ ඔබ ඉතා ප්‍රිය කළ ආදරය කළ ඒ මෙහි මාර්ගස කපා දැමූ පසු ඔහුගේම ගෙවත්තෙහි තවත් ලස්සන මෙහි මාර ළමෙක් පුංචි පැලයක් හිටෙව්වා. ඒ ඔබ නිසා. මේ කෘතියේ කර්තෘ මහින්ද ප්‍රසාද් මස්සිඹුල මහතා මෙන්න මෙහෙම කිව්වා. ඒ සමිඳා තුලසිරි සහෝදරයාගේ නිවසේ සතියක් නැවත තම නිවසට යන අවස්ථාවේ ඒ අහිංසක පුංචි මැයිමාර ළමයාට ඔයා දන්නවද පුංචි මැයිමාර ළමයෝ ඔයා නිකම් මැයිමාර ළමෙක් නෙමෙයි කුතුහලය මිශ්‍ර චමත්කාරය පිරුණු මාර මැයිමාර ළමෙක් නිරෝගී ලොකු මහත් වෙලා රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සන මැයිමාර ප්‍රසංගයක් පවත්වන්න. එහෙනම් මං ගිහින් එන්නම්. මැයිමාර ළමයෝ කියලා. එදා එහෙම සමිඳා තුලසිරි සහෝදරයාගේ නිවසින් නික්මුණු මහින්ද ප්‍රසාද් මස්සිඹුල නම්
සොඳුරු ලේඛකයා ඊට 20 වසරකට පසු නැවත සමිඳ සහෘදයාගේ නිවසට යන විට සියල්ල සිදුව හමාරය. සමිඳ අතුලසිරි කොරෝනා වසංගත සමයෙහි පදුල්ල මහ රෝහලේදී ඔහුගේ අවසන් හුස්ම හෙළා මියගොස් අවසන්ය. සංචරණි අතුරුදහන්ව අවසන්ය. එදත් අදත් ඇඬූ කඳුලින් මුන් එකම තැනැත්තිය ඒ සමිඳ අතුලසිරිගේ දයාබර මව්තුමියයි. කවදා හරි මේ ආදර කතාවත් සිනමාවට නැගෙනා බව මා දනිමි. එතෙක් පෙරුම් පුරා මග බලා සිටිනා මා ඔබගේ ලෙන්ගතුම් පාඨකයෙකි. ඔබ වැළඳගත් සොඳුරු සිතැත්තියකි.